අද අපි මේ ආවේ ඇත්තටම හත්බඹ ඇල්ල බලන්න. මේ හත්බඹ ඇල්ල බලන්න මොකද මේක විශේෂ දියැලක් කියන එක තමයි අපිට ආරංචිය ලැබුණේ. ඒ නිසා තමයි අපි අද මේ කණ්ඩායමත් එක්ක මේක බලන්න ආවේ. එතකොට මේක අපි බැලීමත් අපි ඇත්තටම මේ දියැලි ගවේෂණය කරගෙන අපි යන අවස්ථාවක මේ ඇල්ලත් මම හිතන්නේ සුවිශේෂ දෙයක් වුණා. එතකොට මේ ඇල්ල විශේෂයෙන්ම අපි දැක්කේ අනිත් ඇල්ල වලට වැඩිය සාපේක්ෂක වශයෙන්ම දියැලත් එක්ක රක්ෂිත කලාප. අනිත් ඒවට වැඩිය ඉතාමත් මං හිතන්නේ අපිට දැනගන්න වෙච්ච ආරංචිය හැටියට ගම්මුන්ගේ දියැලේ දෙපැත්තට ඒ කොටස් දෙපැත්තටම අක්කරේ තිබ්බා කියලා තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අද වෙනකොට දකින්න හම්බ වෙනවා ඉතාමත් රූස්ස ගණේ ගස් සහ වැල් ඉතාමත් සුවිශේෂී දේවල්. ඒ වගේම විශාල අපි අඩි 20කට වැඩි වට ප්‍රමාණයට වැඩි ගස්. එතකොට මේක කාලයක් තිස්සේ ඇවෑමේ මේ වගේ ගස් තිබිලා හොර විශාල ගස් තිබිලා දියැලේ ඉඳලා මම හිතන්නේ පහළට යනකම් ඒ වෙනකොට මේ වෙනකොට දැන් ගොඩක්ම ගස් ටික අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අද අපි මේ ලෝකයාට මේක එලිදරව් කරන්න කියලා හිතාගෙන ආවේ මේක සුවිශේෂ දෙයක් හින්දා. එලිදරව්වත් එක්ක වර්තමානයේ සමාජයේ අද දියැලි වලට විශාල විනාශයක් බවට පත් වෙලා තියෙනවා. මොකද මේක අපි සියලු දෙනා මේක නරඹන්න ඕනි. ඒකෝට නරඹලා මේක ආස්වාදයක් ගන්න පුළුවන් දෙයක් හැටියට තමයි. එතකොට මම හිතන්නේ දැන් මේ වෙනකොට අපි මේ ඇල්ලේ ඉඳලා මීටර් 200ක් විතර උඩට අපි තරණය කළා. ඒ තරණය කොට මේ ඒකෙදි අපි දැක්කා විශේෂ ගණේ ඒ කියන්නේ ස්වභාවිකව මවපු මේ වගේ ඇල්ලක් අපි ඇත්තටම අපි ඇලි ගවේෂණය කරනවා අනිත් බලපෑදේශවල මේ වගේ දැකලා නැහැ. ඉතින් ඒ තරම් සුවිශේෂ ඇල්ලක්. එතකොට මේකට බලන්න එන අය අද වෙනකොට විශේෂයෙන්ම මේකේ තියෙන ජෛව විවිධත්වයට හානි කරන දේවල් ඇත්තටම අපිට දකින්න හම්බුණා. ගස්වැල් කපලා තියෙනවා සමහර තැන්වල. ඒ වගේම වැල් කපලා තියෙනවා. ඒ වගේම තමයි ඒ කියන්නේ ලෝකෙටම හිස රදයක් වෙච්ච පොලිතීන් ප්ලාස්ටික් අනිකුත් අපද්‍රව්‍ය ටික අද මේ ඇල්ලටත් ගෙනහැල්ලා දාලා සමහර තරුණ කණ්ඩායම් ඇවිල්ලා ඔවුන්ගේ තරුණ ජවයත් එක්ක වුන් කරන්නේ මොකද්ද? මොවුන් ඇවිල්ලා මේ යම් දේවල් පානය කරලා තමන්ගේ ගේ ගෙනාපු බෝතල් ඒ අපද්‍රව්‍ය සමහර අය බෝතල් ටික කුඩු කරලා තියෙනවා දකින්න හම්බුණා. ඉතින් මේ වගේ දේවල් තමයි කරන්නේ. එතකොට දැන් අද දැන් මේ කාලේ වෙනකොට දැඩි වර්ෂාවක් හමලා වර්ෂාවක් ලැබිලා ඒ වගේම මේ දොළපාර තිබිච්ච අපට තියෙන දේවල් ඔක්කොම හොදගෙන ගිහිල්ලා. නමුත් අද අපි පොඩි වෙලාවක් ඇතුළත මෙන්න මේ වගේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉතාමත් පොඩි කාලයක් ඇතුළත අපි එකතු කරගෙන ආවා. මේ ඔබලාට ඇත්තටම මේක දකින්න තියෙනවා මේ බෝතල් මේ වෙනකොට මගෙත් අතක් තුවාලයකට භාජනයකට ලක් වුණා. ඒ කියන්නේ කවරයක් ඇතුළේ කවරයක් අල්ලලා ගන්නකොට ඉතින් ඒ වගේ තැන් වල කඩලා තියෙන මේක ඉතාමත් ඛේදනීය තත්ත්වයක්. ඉතින් අපි මේක පැහැදිලිව ඉල්ලන්නේ මේ වගේ ඉතාමත් නිමිති කළ ප්‍රාදේශීය සභාවට ඇත්තටම මුදල් උපයන්න පුළුවන්. ඒ වගේම අනිත් ප්‍රාදේශීය සභාවලට වැඩි සුවිශේෂම දියැලක් පීරලා තියෙන මේ රත්නපුර දිස්ත්‍රික්කේ ඇත්තටම මොවුන්ට ලොකු කර්තව්‍යයක් ඉදිරියේ කරන්න තියෙනවා. මේකට ඇවිල්ලා බලන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගෙන් ඇත්තටම දයාබරව ඉල්ලා හිටින්නේ මේ ඇල්ල දිහා බලන්න ඇවිල්ලා. ඔබතුමා ඇල්ල උඩට නගින්න ගිහිල්ලා. එතකොට මේ දෙපසට වෙලා තියෙන හානිය බලන්න. ඉතින් මේක ඉදිරියට නොවන විදියට මොන හරි සංරක්ෂණ වැඩපිළිවෙලක් මේක අවශ්‍යයි. ඒ වගේම තමයි ආදායමක් උපය ගන්න පුළුවන්. පිටින් එන අයගෙන් යම්කිසි මුදලක් අරගෙන ඔවුන්ට පහසුකම් ටික අද මේ ඈතින් එන මිනිස්සු දුර බැහැර කිලෝමීටර් 12ක් ප්‍රධාන නගරේ ඉඳලා කිලෝමීටර් 12ක් විතර ඇවිල්ලා අද ඇවිල්ලා මේ මිනිස්සුන්ට කිසි පහසුකමක් නැහැ සෞඛ්‍ය දේවල් කරගන්න. ඒ නිසා මේකට අවශ්‍ය කරන ඒ යටිතල පහසුකම් එක්ක ඉදිරියේදී මේ ඇල්ල රැකගන්න වැඩපිළිවෙලක් යොදන්න කියලා තමයි අපි ප්‍රාදේශීය සභාවෙන් පැහැදිලිවම ඉල්ලා හිටින්නේ. ඒකේ ඒ නිසා අනාගතයේ ඉන්න දුවා දරුවා වෙනුවෙන් මේ යමක් ඉදිරි කරනවා නම් මේ දේ ප්‍රාදේශීය සභාව කරන්න. ඒ නිසා දයාබරව ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලා හිටිනවා මේකට යම්කිසි වැඩපිළිවෙලක් යොදන්න කියලා පැහැදිලිවම අපි සබරගම උරුමය වශයෙන් අපි පැහැදිලිවම ඉල්ලා හිටින්නේ මේකට යම් දෙයක් ඔබලා කරන්න. ස්තුතියි.